හයි මම අද ඔයාලට අරගෙන ආවේ A4 කලයකින් කොහොමද නෙළුම් මලක් හදාගන්නේ කියලා. මම කලින් වීඩියෝ එක ෆෝම් ෂීට් වලින් නෙළුම් මලක් හදන විදිහ වීඩියෝ එකක් කළා. මේකෙදි මම කියලා දෙනවා A4 කලයකින් කොහොමද නෙළුම් මලක් හදාගන්නේ කියලා. ඒකට මෙන්න මේ විදිහට මුලින්ම A4 කොලේ හරි හතරැස්ස නමා ගන්න ඕනේ. නමාගෙන මේකේ නමාගත්තාම තියෙන වැඩි කොටස කපලා අයින් කරන්න පුළුවන්. කපලා අයින් කරලා ඒ කොටස අයින් කරන්නත් එපා. මොකද මේ වැඩි කොටස අපිට පුළුවන් මේකේ මේ නටුව විදිහට පාවිච්චි කරන්න. මෙන්න මෙහෙම හරි හතරැස් විදිහට මේ කොලේ මුලින්ම කපාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඉතිරි වැඩ වලට යන්නේ. මෙහෙම කපාගෙන මේක එක පැත්තකට නමලා තියෙන අනිත් පැත්තටත් මෙහෙම හරි සමානව නමනවා. මේක පැති 6කට නමන්න ඕනි සමානව. මම මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ඔයාලට මේක නමා ගන්න පුළුවන්. මේ විදිහට නමා ගත්තට පස්සේ මේක ආය දෙකට නමන්න ඕන. ඒ කියන්නේ ඇතුළට එක පැත්තක් හිටින විදිහට මෙන්න මේ වීඩියෝ එකේ විදිහට නමා ගන්න ඕනේ මේක. ඒ වගේ කෑලි දෙකකට නමාගෙන තමයි ඉතුරු කොටස් ටික හදාගන්නේ. ඒක ආපහු නමනවයි නමපු ත්‍රිකෝණ දාර දිගේ ආපහු ඇතුල් පැත්තට නමනවා. දෙපැත්තම මේ විදිහට නමා ගන්න ඕනි ආපහු. ඒක නමා ගත්තට පස්සේ මේ උඩට පේන පැති දෙක නෙමේ ඇතුල් පැත්ත එළියට පේන විදිහට අනිත් පැත්තට මේක ආපහු නමා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ මේ කෑලි දෙකක් තියෙන මේ පෙන්වන විදිහට කෑලි දෙකක් අර පුට්ටු වෙන තැන තියෙනවා. ඒ පැත්ත තමයි අපි ඊළඟට නැමු දාර විදිහට පාවිච්චි කරන්නේ. ඒක මෙන්න මේ විදිහට නමනවා. මේක ගොඩක් තද වෙන්න නම් ඒ කියන්නේ දාර පේන්න නමන්න එපා. එතකොට මේ නෙළුම් මලේ අර හැඩය මේව වෙනවා. ඔය විදිහට නමලා ඒ අර දාර දෙකක් තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන් චුට්ටක් කපා ගන්නවා. මොකද ඒක අපිට නටුවට පාවිච්චි කරන අර නටුව දාන්න පාවිච්චි කරන්න ඕනි. ඒක නිසා චූටි පොඩි හිලක් එන විදිහට එතන කපා ගන්නවා. ඒකල මෙන්න මේ විදිහට අර අපි මුලින් නමාගත්ත කොටස් දෙක ඇතුළට නමා ගන්න ඕන. මේක නමාගෙන ඉවර වෙලා මේක පුම්බන්න ඕනි. ඒක කටින් පුම්බන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට මෙන්න මේ විදිහට තමයි ඔයාලට නෙළුම් මල මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ නෙළුම් මල හදලා දැන් මේ තියෙන්නේ අපි අර කලින් වැඩි කෑල්ලක් කපලා අයින් කරපු එක. මේක නමා ගන්නවා රවුමට නටුව හදා ගන්න තමයි ඊට පස්සේ. මේ විදිහට මේ කොලේ ඉතුරු ටික අපි හරියට නමාගෙන අර මුලින් අපි පොඩි සිදුරක් කපා ගත්තනේ. ඒකට තමයි මේක දාලා සම්පූර්ණ මේක ඉවර කරන්නේ. ඔක්කොම ඉවරුනහම මෙන්න මේ විදිහ තමයි අවසානෙට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මම අද ඔයාලට අරගෙන